Hi. කොහෙද අපි යන්නේ? Where are we going? London. ඔන්න ඉතින් අද අපි ලන්ඩන් යනවා. යාළුවෝ තමයි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. ඇත්තට මේක ට්‍රිප් එකක් නෙමෙයි. මගේ බර්ත්ඩේ එක ළඟ එන නිසා එයාලා කිව්වා ඒක සෙලිබ්‍රේට් කරන්න ලන්ඩන් වලට යමු කියලා. ඉතින් එදා කොහොම හරි ලන්ඩන් වලට යනකොට හෙට වහිනවා. අපි හැට්ෆීල්ඩ් වල ඉඳලා ට්‍රේන් එකේ තමයි ලන්ඩන් වලට ගියේ. මෙහි සමහර විට ඔයාලා දැනටමත් දන්නවා ඇති. ටිකට් එක අරගෙන අපිට ස්ටේෂන් එකෙන් එළියට යන්න නම් ඒ ටිකට් එක මෙන්න මේ වගේ දාලා ඉන්න ඕනේ. එතකොට තමයි ඒ ගේට් එක ඇරෙන්නේ. එහෙම නැත්නම් සමහර ස්ටේෂන්ස් වල පුළුවන් ඔයාලට ඔයාලගේ කාඩ් එක ටැප් කරලා එළියට යන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ලන්ඩන් වල ටියුබ් ස්ටේෂන් එකක්. ඉතින් ටියුබ් කියන්නේ මෙහි අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන්ස් තියෙනවා. අපි යන්න ඉන්නේ O2 කියලා අරේනා එකකට. ඉතින් අපිට ඒකට යන්න එක ට්‍රේන් එකකුයි ටියුබ්ස් දෙකක් ගන්න වුණා. ඔන්න දැන් අපි ස්ටේෂන් එකෙන් එළියට එන්නකොටම O2 එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනට මම එන පළවෙනි දවස තමයි මේක. ඉතින් අපේ යාළුවෙක් මෙතන වැඩ කරන යාළුවෙකුත් ඉන්නවා එක යාළුවෙක්. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක ගොඩාක් ලොකු shopping mall එකක් වගේ එකක්. මාරම ලොකුයි. ඉතින් අපිට එදා දවසේ ඔක්කොම ටික කවර් කරන්නත් බැරි වුණා. ඉතින් අපි එදා O2 එකට යනකොට වෙලාව 12:00ට එකට විතර ඇති. ඉතින් කට්ටියම බඩගින්නේ හිටපු නිසා හැමෝම කතා වුණා මුලින්ම කාලයිමු කියලා. ඉතින් ඒකේ තියෙන මෙන්න මේ shop එකට තමයි අපි කන්න ගියේ ලන්ච් එකට. ඒකේ බුෆේ එකක් තිබුණේ. Happy birthday to something nice for the year. Ferrari for Pranay. I will wish for others this time. Ferrari. ඉතින් ලන්ච් එක අරගෙන බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා ඉවරලා අපි ගියා එහෙ ආකේඩ් එකකට. Let's go. Yeah. Yay! Keep a suspense that the one that's good. So there you go. There, this is a strike shot. This is a strike shot. මේ ආකේඩ් එකේ එක එක විදිහේ ගේම්ස් ගොඩාරියක් තියෙනවා. ඉතින් අපි හැම ගේම් එකම කරෙත් නැහැ. ගේම්ස් ටිකක් තමයි කරේ. හැබැයි එදා නම් හොඳ ෆන් එකක් ගත්තා ආකේඩ් එකේ ගේම්ස් ප්ලේ කරලා. Hello. Hi. Birthday girl. Thank you. She's getting old. She's getting old. I'm not old. I'm getting younger, but Not every old. year. Expire. I'm also As getting so young. she. Yes, thank you, darling. ඉතින් මේ තියෙන්නේ ඒ shopping complex එකෙන් එළියේ තියෙන ලස්සනම තැනක්.
පොඩි ලේක් එකක් එක්ක මාරම ලස්සනයි එතන view එක. ඒ වගේම හරිම calm. ගොඩක් සෙනගත් නැහැ. මාර ලස්සනට තියෙනවා. එතනට ප්ලේන් යන view එකත් හොඳට බලා ගන්න පුළුවන්. ඔයාලට පේන්නේ නැති අපි ඉන්න වෙලාවෙත් ප්ලේන්ස් 3ක් විතර අපි දැක්කා. Rages around like an ocean in my head. ඊට පස්සේ අපි ෆෝඩ්නම් ඇන් මේසන් කියලා ෂොප් එකක් තියෙනවා. ඒකට ගියා. ඒකේ චොක්ලට්ස්, ජෑම් ජාති ඔය වගේ එක දේවල් ගොඩක් තියෙනවා. If you are echoing around inside these parallel dimensions, all alone, I'll find you in my dreams. ඒ වගේම තමයි ඉන්ටීරියර් සෙක්ෂන් එකකුත් තිබුණා. මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති හරිම කියුට්. ඒ කියන්නේ එක එක තීම්ස් වලට ඉන්ටීරියර්ස් තියෙනවා. ගොඩක් ට්‍රැඩිෂනල් වගේ ඒවත් මාරම ලස්සනයි ඒවා නම්. I can almost feel you walking in the distance, but I know that it's not reality. ඊට පස්සේ අපි ලින්ඩ් චොක්ලට් ෂොප් එකට ගියා. එහි වෙනමම ෂොප් එකක් තියෙනවා ලින්ඩ් කියන බ්‍රෑන්ඩ් එකකින් විතරක්. ඒකේ තනිකරම චොක්ලට්ස් තියෙන්නේ මාර ගොඩක් තියෙනවා. අනිත් එක ගොඩක් වෙලාවට normal shop එකෙන් මේ බ්‍රෑන්ඩ් එකේ චොක්ලට්ස් ගන්නවට වඩා එතන ගණන් අඩුයි. ඒ වගේම එතන ඩුබායි චොක්ලට් එකක් තිබුණා. ඉතින් අපි ඩුබායි චොක්ලට් එකක් ගත්තා try කරලා බලන්න. Like an ocean in my head, because there are so many things that I left unsaid. I can almost feel you walking in the distance, but I know that it's not reality. ඊට පස්සේ අපි මිනිසෝ එකට ගියා. ඉතින් ලන්ඩන් ආවොත් අනිවාර්යෙන් වගේ හැම සැරේම වගේ අපි මිනිසෝ එකට යනවා. ඉතින් මිනිසෝ එකට ගියාම නම් මාර ෆීලිං එකක් තියෙන්නේ. මාරම ලස්සනයි. soft toys සෑහෙන තියෙනවා. ඒ වගේම සෑහෙන ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලටත් දැන් බලා ගන්න පුළුවන්. ඒකට ගියාම එළියට එන්න හිතෙන්නේත් නැහැ. හරියට කාටූන් ලෝකයකට ගියා වගේ තමයි හිතෙන්නේ ඒක ඇතුළට ගියාට පස්සේ. My heart rages around like an ocean in my head. I can almost feel you. ඊට පස්සේ මේ ටික ඔක්කොම ඉවරනකොට ඉතින් රෑ වෙලා තිබුණා මහන්සිත්. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මම රෑ වෙලා කිව්වට එළියයි කියලා. ඉතින් දැන් මේ දවස්වල මෙහි ඉර බහින්නේ 8:45ට විතර මට මතක විදියට. ඉතින් ඒක නිසා 9 විතර වෙනකුණුත් එළිය තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි ස්ටේෂන් එකට ගිහිල්ලා ආපහු ට්‍රේන් එකේම ගෙදර ආවා. ඉතින් ගෙදරට එනකොට 10:00 පහුයි රෑ. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවස ගත වුණේ. ඉතින් මං හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලා අපේ channel එකට තාමත් අලුත් නම් subscribe කරලා මේ වගේ වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. bye.